මෙඩිසිස් ඉලෙක්ට්‍රෝන අංගි කෙනෙ මල්ලි කෙනෙක්ට ගන්නවන මුලින්ම ටැබ් එකක්ත ලැප් එක මේ ප්‍රශ්නය මම මේ දවසල ගොඩක් දැකපු ප්‍රශ්නයක්. ඉතින් අදවි කතා කරමු මේ පිළිබඳ. ඔයාල දන්නන ඕනම දෙක හොඳ නරක දෙපැත්තම තියෙන. ඉතින් හොඳ නරක දෙපැත්ත සලකා බලල තමයි ඔගොල්ලන්ට තීරණය කරගන්න වෙන්නේ මේ ලැප්පයක්ද ගන්න ටැබ් එකක්ද ගන්න එක. මුලින් මම කියන්න ටැබ්බයක් ගන්න ගැන. ඉතින් ටැබ්බෙක් කියන්න ගොල්ලන්ට ඕනම් දැනට අරගෙන යන්න පුළුවන් අප කන්න. ඉතිං අවගලන්ට ලෙක්්ච එකකට ගියත් කලිනිකල් ජති වනම් ඔගොල්ලන්ගේ ලෙක්චර හෝස කරන ක්ලාස් එකකදී ඔගොලන්ට නෝට් එක ඒ වෙලාම ලියාගන්න පුළුවන් ඒ කියන දේවල් ඇඩ් කරගෙන පඩ ගුණ තෙඩික් කරගන්න පුලා ඉක්මට එක තමයි ටැබ්බයක් ගන්න එක ප්‍රධානම වාසේ මම දකින විදිහට. ඊළඟට ගත්තු මම කියන්නම් ටැබ්බයක් ගන්න එක අවාසයම ගත්ත කියලා. ටැබ්බයක් ගත්තාම සමහර වෙලාට වර්ඩ් ඩොකියුමන්ට් ප්‍රසන්ටේෂන් තව ඉස්සරහට සමහර වෙලාට අපිට රිසර්ච් වල වැඩ තියෙනවා. ඒව කරගන්න ටැබ් එක පාවිච්චි කරන්නට අමා. හැබැයි දැන් ටැබ් එකේ වර්ඩ් ඩොකියුමන්ටයක් පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් හදාගන්න එක ලොකු අමාරුවක් නැහැ. හැබැයි සමහර මම කිව්වගේ රිසර්ච් වගේ වැඩවල්දී නම් ටැබ් එක පාවිච්චි කරන ටියක් අමාරුයි. ඒකෙදි සමහර සොෆ්ට්වෙයාර් රන් කරන්න වෙනවා. ඒ වගේ දේවල් වලට ටැබ් එක පාවිච්චි කරන්න අමාරුයි. හැබැයි එහෙම කියලා ඔගොල්ලෝ අධෛර්යමත් වෙන්න එපා. මේ මොකද මේ අපිට පුළුවන් ලැප්ටොප් තියෙන කෙනෙක්ගෙන් අපේ වැඩේට ලැප්ටොප් එක පොඩ්ඩක් ඉල්ලගන්න. මම දැන් කියන ලැප්පයක් ගත්තාම කත්තින වාසය කියලා. ලැප්පයක් ගත්තා මම කිව්ව අර ප්‍රශ්න විසඳෙනවා. හැබැයි ඒක තින් ප්‍රධාන අවසය තමයි එක ඔගොල්ලන්ට ඕන ඕන තැන්ට අරගෙන යන්න බෑ. එක කරදර වැඩක් චාර්ජ් කරන්න වෙන හැමතිස්සම ඒවක ගැටලු තියෙන ලැප්පයක් ගත්තාම. හැබැයි කලින් කියපු වාසය තියෙනවා. ඒ හැරුණ හම ලැප්පයක් ටැප්පයක් හරි කියන දේ ලොකුවට ප්‍රධාන වශයෙන් බලපාන්න නෑ කියන තමයි මගේ මතය. මොකද මම දෙකම් පාවිච්චි කරපු කෙනෙක්. මම දන්න එහෙම ලොකු ගැටලුවක් නැහැත. ලැප අරගෙනියන්න බැරි ගැටලුව තමයි එකෙද දී. ඉතිං ඔගොල්ලන්ට හොඳට සල්ලි තියෙනවනම් දෙකම එක පාර ගන්න පුළුවන්න ලැප්පගේ ටැබේ දෙකම ගන්නන ඉති කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි එහෙම වීදන් කරන්න අමාරු ඉන්නම් මුලින්ම ගන්නන ඔගොල ටැබ්බෑ ගන්න කියතම මං රෙකමන්ඩ් කරන්න. හරි ඊළඟට අපි බලමු මොකක්ද ගන්න ඕනේ ටැබ් එක කිය එක. ඇතනම බ්‍රෑන්ස් ගැන ලොකොට සාකච්ඡා කරන්න මේ විඩියකින්. ඉතින් ඔගොලට ඒවත් ගැන දැනගන්න ඕන්න ඒගැනත් කමෙන්ට දන්නවා වීඩියක් කරන්න. හරි ටැබ්බයක් ගන්නනම් ඔගොල්ල අනිවාරෙන් ස්ටෝරේජ් එක 1GB හෝ ඊට වැඩිය තියෙන ටැබ්බයක් ගන්න. ඒවගේම තමයි රැම් එක 4GB හෝ ඊට වඩා වැඩියෙන් තියෙන ටැබ්බයක් ගන්න. ඒවගේම තම ප්‍රධාන වශයෙන් සලකා බලන්න ඕනේ මේ ස්ටයිලස් පෙන් එකක් සපෝට් කරනාද කියන එක. දැන් සමහර ටැප් තියෙනවා ගාන අඩුයි ඔය රැම් එක ස්ටෝරේජ් එක වැඩි ටැප් තියෙනවා. ඒ වගේ පෙන්නක් සමහර වෙලාට හම්බෙනවා. ඒ හම්බෙන පෙන්න එක අපිට ලියන්න බැහැ. ඒ නිසා ඒ වගේ පෙන්න එක කොහොමද කියන ගැන සලකා බලන්න ප්‍රධාන වශයෙන් ටැප් එක ගන්නවා. මොකද ලොග් ගාන දීල හරි අඩු ගානකට හරි ගන්න ටැබ්බකින් ඔයාලගේ ඩොගිමට ලියන්න තියෙන පෙන්න එක කාරය කරගන්න බැන්න ඇතම ටැබ්බයක් අරගෙන වැඩක් නැතිය. නිසා මම හිතනවා ඔයාට පුළුවන්නම් අයිපෑඩ්ඩයක් කරන්න එක ගොඩක් හොඳයි. මොකද ගොඩක් ලොකු කල්පැත්මත් තියෙනවා. ඉල්ළඟට මම රැකමෙන්ට් කරන්නේ Samsung S6 S series එක ටැබ්බය. S6 ලයිට් එක ගොඩක් අය පාවිච්චි කරන මම දෙකදී ඒක කිසි ගැටලුවක් නැතු පාවිච්චි කරන්න පුළුවන් කල්පයත්පත් හොඳයි පෙන්නගත් හොඳයි. ඉතින් එක ගන්නවනම් වරදක් නැහැ. ඉතින් ඔගොල්ලගේ බජෙට් එකත් එක්ක ගන්න ටැබ් එක මොකක්ද කියන එක තීරණය වෙනවා. කොහොම වනත් පෙන්න එක කෙනෙ හොඳට සපෝට් කරන පෙන්නක් තියෙන ටැබ්බයක් ගන්න නිකම්බුරුවට සල්ලි නාස්ති කරන්නේ නැතු. මම හිතනවා ඔගොලන්ට යම් දැනුමක් ලැබෙන් ඇති කළ මේ වීඩියෝකින්. ඉතින් විඩියෝ හොඳයින ලයිකන් කමෙන්ට් කරන ෂෙයා කරන්න.
ඔගලන්ට තමන දැනගන්න තියෙනවනම් කමෙන්ටක් දාන්න මම වෙලාව තියෙන විදිහට පිළිතුරු දෙන්න ඉතින් තවත් විඩිය හම එන්නක අදරකින් එන්න